දාලා දැන් මේ මුදල් නම්බ කරනවා. ගින හෙල්ලුවාට, බඩ හෙල්ලුවාට, උන්ගේ පුක හෙල්ලුවාට ඔය වේසා ගෑනුන්ට සාන් ගුරුකම් කරන්න බෑ. මුන් වේසකම් කරන එක නවත්තලා දැන් කරනවා ගුරුකම්. පොඩි කෙල්ලෝ ඇවිල්ලා කියනවා සාන් මාව රූම් ගාන එක්කන් ගිහිල්ලා දූෂණය කරා. කොල්ලෝ සාන් ඇවිල්ලා කියනවා මගේ රත්තරන් බඩු ටික කඩාගත්තා, සල්ලි යාන වාහන කඩාගත්තා. මට වඩා වැඩිමාල් මිනිස්සු ඇවිල්ලා මගේ කකුල් දෙක අල්ලලා වැදලා කියනවා සාන් මගේ නෝනා දාලා ගියා, මගේ මහත්තයා දාලා ගියා. මට කතා කරා කෙල්ලෙක් මැලේසියාවේ. ඒ කෙල්ල ලංකාවේ කොල්ලෙක් එක්ක යාළු වෙලා සම්බන්ධතාවයේ තිබිලා ඊපස්සේ මේ කෙල්ල ලංකාවට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ කොල්ලත් ගිහින් තියෙනවා මේ කෙල්ලව එක්කන් එන්න. ඊට පස්සේ මේ කෙල්ලව රූම් එක්කන් ගිහිල්ලා එකට ඉඳලා රත්තරන් බඩු සල්ලි මුදල් ඔක්කොම අරන් ආපුවා. ඔක්කොම අරන් ගිහිල්ලා මුගේ ෆෝන් මුත් වැඩ නැහැ මොකුත් නැහැ. මේ ගිය අඩාගෙන කෝල් කරා මට මෙහෙම දෙයක් වුණා කියලා. ඊට පස්සේ මං එයාට වැඩක් කරලා දුන්නා සාන්. මං කිව්වා දින 7ත් පැය 2ත් අතර මේ වැඩේ හරියයි කිව්වා. ඒ වගේම හරි ගිහිල්ලා ආන් දැන් දෙන්න හොදට ඉන්නවා. දෙන්නෙක් අතර සම්බන්ධතාවයක් තිබිලා ඒ දෙන්න ඒක අතරමඟ නතර කළා. ගෑණි හෝ පිරිමියා යාව අනාථ කරලා ගිහිල්ලා තිමුණොත් එහෙම ඒ දේ මම එකතු කරලා දෙනවා. හාමුදුරුවෝත් කතා කරනවා මට වශීකරුකම් කරා. හාමුදුරුවෝ කතා කරලා කියනවා මෙහෙම ගෑණියක් එක්ක යාළුවලා හිටියා, පන්සලේ තිබ්බ සල්ලි ටිකක් අරන් ගියා, පින් කැටෙත් හරිද කියලා බලලා මං අනිවාර්යෙන් කරලා දෙනවා. කොල්ලොත් කතා කරනවා, කෙල්ලොත් කතා කරනවා. ඒ සාගානි කර ඒවා තමයි කතා කරන්නේ. ඒ වගේ දේවල් මුත් ඉතින් කරලා දෙනවා ප්‍රශ්නයක් නැහැ. චාන් ඉන්නවා දැන් පොඩි ගූගට කොල්ලොත් ඉන්නවා. මුන්ට මේ ඉස්කෝලේ විභාග ලියවුවට පස්සේ මුන්ට ගුරුකමක් කරන්න බෑ. කවුරු හරි වයසක උන්ද කෙනෙක් අල්ලගත්තා, වීඩියෝ එකක් ගත්තා, ඊට පස්සේ දැම්මා Facebook එකට. පිස්සෝ මෝඩයොත් වයසට යනවනේ. පාරේ ඉන්න මේ ඉගෙන මනුස්සුත් අල්ලගෙන මේ ගුරුකම් කරනවානේ. එහෙමත් කරනවා. ඔව් ඒ කට්ටියගේ රවුල තියෙනවා, කොණ්ඩේ තියෙනවා කියලා ටක් ගාලා අල්ලගත්තා, මේ වීඩියෝ එකක් කරගත්තා, දැම්මා Facebook එකට. හරි ශාස්ත්‍රයක් දන්නේ නැහැ. ඔක්කොම කියන්නේ මොකද්ද? ඕන් වරන් ගුරු වරන්. ඒක තමයි ඔක්කොම කියන්නේ. ඒක මේ වශී ගුරුකම් කරන්න මන්ත්‍රයක් නෙවෙයි. ඒක මේ දිෂ්ටි මන්ත්‍රයක්. දැන් පදුරකට පයින් ගැහුවත් තනිකර ගුරුන්නාන්සලා මෑණිවරු කත්තඩි තමයි දැන් සෑහෙන්න ඉන්නේ. Facebook එකට ගියත් YouTube එකට ගියත් තනිකර හොර ගුරුකම් කඩ තමයි දැන් තියෙන්නේ. පකීරලා වෙලා ඉන්නේ දැන්. ආන් ඒ කට්ටියට මං අභියෝග කරනවා. පුළුවන් නම් ඕනි කෙනෙක් එන්න මං ගාට මං හිටගෙන චූ යන්න ගුරුකමක් කරලා පෙන්නනවා. ඒ තරම් జగතේ ඔබතුමා. අනිවාර්යෙන් කරනවා කිව්වොත් කරනවා. මම වැඩක් කරොත් එහෙම එකපාරයි. අරක කරලා තියෙනවා මේක කරලා තියෙනවා කියලා ඇද්ද ඇද්ද වැඩ මං ගාව නෑ. බට කරන්න පුළුවන් මට ඕනි දෙයක් කරන්න පුළුවන්. මිනිස්සු මරන්නත් පුළුවන්. හැබැයි මැරිච්ච මිනිහෙක්ට පණ දෙන්න බෑ ෂාන් මට. වයස ප්‍රශ්නයක් නෑ ෂාන් ගුරුකම් කරන්න.